පාටියට යන්න බෑ. අනේ ඇයි බබායි? බොස් උනාව එක්කගෙන මෙන්න කිව්වනේ. බලනවා මිනිස්සු මම මොනවද පාටියට අඳින්නේ? මේ කබඩ් එකක් පිරෙන්නම ඇඳුම් තියෙන්නේ. ෂා මේ වයිට් කලර් එක නම් ඔයාලට නියමෙටම සෙට් වෙනවා. අනේ ජොසිය මතක නැද්ද? ඔය මගේ වෙඩින් ඩ්‍රෙස් එක. අනේ මන් දන්නේ මේ මිනිහයාට වැඳලා අවුරුද්දක්වත් යන්න කලින් මගේ වෙඩින් ඩ්‍රෙස් එකත් අමතක වෙලා. ඇත්තටම බබා ඇයි වෙඩින් ඩ්‍රෙස් එක ඕගොල්ලෝ සුදු පාටටම අඳින්නේ? වෙඩින් එක කියන්නේ තින් ගෑල්ලා මේකේ සතුටුම දවසනේ. ඒකයි සුදු පාට අඳින්නේ. මේ එතකොට වෙඩින් එක කියන්නේ කොල්ලන්ගේ දුකම දවස නිසා කොල්ල කළු පාට කෝට් එක අඳින්නේ. ඔයා නෙමෙයි දුක් වෙන්න ඕනේ. ඔයාව බැඳපු මමයි දුක් වෙන්න ඕනේ. බබා මේ මම මේ සැරේ වැලන්ටයින්ස් ඩේ එකට අරන් දීපු gift එකනේ. මේක සෙට් වෙනවනේ. හා ඔව්. ඕක ඇතුළට අපි දෙන්නටම බෑලා ඇඳගෙන යන්න පුළුවන්. මොකද ඔයා ගෙනත් තියෙන්නේ මගේ සයිස් එක නෙමෙයිනේ. එහා ගෙදර සුමන ඇන්ටිගේ සයිස් එකට. ඉතින් බබා අපරාධනේ මේවා පුරවගෙන ඉන්නේ. අපි සුමන ඇන්ටිට දෙමුකෝ. නෑ ඕනේ නෑ. ඕක සීතල දවසට පොරවන්න ගන්න පුළුවන්. ඕක තියන්න. බබා ඕක මම පාටි දෙකකටම ඇඳලා තිනවා ගිය අවුරුද්දේ. බබා මේක ඕක ඇඳන් මම මහතට පේනවා. බබා මේක ඕක නයිට් ඩ්‍රෙස් එකක් නැත්තෝ. බබා මේක නම් හරියටම හරි. ඕක ඔයා ඇඳගෙන පාටියට යන්න. මම නම් එන්නේ නෑ. අනේ බබා එහෙම කියන්න එපා. පාටි එකට ඔයා යන්නම ඕනේ. බබා මේ ඒක නෙමෙයි මගේ සූසි ක්ලොතින් ස්ටෝර් එකෙන් ඩ්‍රෙස් එකකුයි